අද අපි කතා කරන්න යන්නේ ලේඅවුට් යූස් කරගෙන කොහොමද හරියටම අපේ UI ක්‍රියේට් කරගන්න කියලා. මම කලින් වීඩියෝ එකේ කතා කරා මේ ප්ලේට් එකේ තියෙන අයිටම් ටික ඇඩ් කරගෙන කොහොමද අපේ UI එකට අදාළ අයිටම් ටික දාගන්න කියලා. ඉතින් ඒකෙදි අපි කතා කරේ නැහැ ලේඅවුට් යූස් කරගෙන කොහොමද හරියටම වැඩේ කොට දාගන්න කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරනවා කොහොමද ලේඅවුට් යූස් කරගෙන මේ වැඩේ හරියටම කොට දාගන්න කියලා. මම normal login form එකක් ක්‍රියේට් කරගත්ත ඔයාලට පෙන්නන්න ඕන හන්ද මෙතන තියෙන ඔක්කොම ඇට්‍රිබියුට් ටික දාලා normal login form එක මම මේක ඔයාලට කෝඩ් එක පැහැදිලි කරන්නම් කොහොමද මේ form එක හැදුවේ කියලා. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කොහොමද මේ layout use කරගෙන වැඩේ කොට දාගන්න කියලා. ඉතින් මේ පැත්තේ තියෙන අපේ design එක, මේ පැත්තේ තියෙන අපේ code එක. මෙතනින් මේ අපිට normal default page එකේ constraint layout එක create වෙලා ඉන්නේ. මේ තියෙන්නේ ඒ layout එක. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් layout width එකයි layout height එකයි match parent කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේක මේ full width එකයි full height එකයි ගන්න කියලා තමයි මෙතන මේ match parent කියන එකෙන් කියන්නේ. මෙතන මේ background color කියලා එකක් තියෙනවා. හරි. මම දැන් ඔයාලට කියන්නම් කොහොමද අපේ project එකට colors add කරන්න කියලා. ඒකට කරන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ values කියලා තියෙනවා folder එකක්. මෙන්න මේ folder එකේ ඔයාලට බලා ගන්න පුළුවන් colors.html කියලා folder එකක්. මෙන්න මේ folder එකේ ඔයාලට බලා ගන්න පුළුවන් colors.xml කියලා ෆයිල් එකක් තියෙනවා. මෙන්න මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් colors add කරගන්න. normal ඔයාලට එන්නේ මෙන්න මේ black and white කියන එක විතරයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේකෙම copy එකක් අරගෙන මේ වගේ colors ටිකක් add කරගන්න. දැන් මම මෙතන දාලා තියෙනවා primary color එක, primary variant, ඊට පස්සේ secondary, ඊට පස්සේ background එකක් තියෙනවා නම් ඒ background එකේ color එක මෙන්න මේ වගේ දාන්න තියෙනවා. මම ඔයාලට දාලා පෙන්නන්නම් එක color එකක්. මම දැන් මේක copy කරලා මෙතනින් paste කරලා මෙතනින් දානවා background new කියලා. හරිද? ඊට පස්සේ මම මෙතන color එක change කරනවා red වලට. මම මෙතනින් color එක red දාගත්තා. හරි. මම දැන් අලුතෙන් මෙතන background new කියන color එකක් add කරගත්තා. ඒක red කියලා දාගත්තා. අපි දැන් මේ add කර color එක කොහොමද මේකට use කරගන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට කරන්න තියෙන්නේ දැනට background color එකක් නැහැ. මෙතනදී මම background color එකක් දානවා නම් මෙතන type කරනවා background කියලා. ඊට පස්සේ ඔයාලට මේ වගේ suggest වෙනවා. මෙතනින් background කියන එක select කරලා enter කරන්න. ඊට පස්සේ මෙතනින් color කියන එක ගන්න ඕනේ. දැන් මෙතන සාමාන්‍යයෙන් අපිට තියෙන colors ටික පෙන්නනවා. එහෙම පෙන්නන්න නැත්නම් add එක ගහලා color කියන එක code කරලා flash එක ගහලා අපි දාගත්තු color එකේ නම දානවා මෙතෙන්ට. මෙන්න මේ on background new කියන එක මෙතෙන්ට දාන්න තියෙන්නේ. එහෙම දැම්මම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ color එක change වෙනවා. දැන් කලින් තිබ්බ එක තියෙන දෙනවා මෙතනින්. මෙතන card view එක තියෙනවා. ඊට පස්සේ layout height එක දීලා තියෙනවා. මේ wrap content කියන්නේ මේකට අදාළ size එකට විතරක් fit වෙලා හැදෙන්න කියන එක. මේකේ full height එක නෙවෙයි ගන්නෙ. මේ content ටික වැඩි වෙන auto යාලා size එක වෙනස් කරගන්නවා. margin දාද්දි මෙන්න මේ වගේ දාන්න පුළුවන්. අපි dp කියන එක තමයි ගොඩක්ම use කරන්නේ. size මේව කරද්දි මේ dp කියන්නේ density independent pixel කියන එක. අපි pixel වලින් තමයි screen size එක මේව කරගන්නේ. ඉතින් මේ dp කියන එක අපි ඒක හන්ද use කරනවා. card එකේ background color එකක් මම මේ වගේ දීලා තියෙනවා කලින් කතා කරගත්ත විදියට. මේ card එක center වෙලා display වෙන්න ඕන හන්ද මෙන්න මේ වගේ top bottom start end එක ඔක්කොම parent call කරලා තියෙනවා. ඊට පස්සේ මේක මේ වගේ center වෙලා display වෙනවා. ඊට පස්සේ මම මේක ඇතුලේ linear layout එක call කරලා තියෙනවා. මම මුලින්ම ඔයාලට මේ linear layout කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. linear layout කියන්නේ මෙන්න මේ වගේ horizontal තියෙන line ටිකකට. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මෙන්න මේ icon එකේ තියෙන්නේ ඒ වගේ. linear layout vertical කියන්නේ vertical විදියට තියෙන layout එකට. දැන් මම මෙතන linear layout කියන එක call කරලා orientation එක vertical කියලා දීලා දිනවා. ඒ කියන්නේ මට මේකේ vertical විදියට තමයි linear layout එක හැදෙන්න ඕන. මේක සාමාන්‍යයෙන් අපි web development කරද්දී අපි use කරනවා display flex කියන එක. අන්න ඒක තමයි මෙතෙන්දී මේ linear layout වලින් අපි use කරලා ගන්නෙ. ඒකේ size එක දාලා තියෙනවා vertical ද horizontal ද කියලා. මෙතන padding අපි දාලා තිනවා padding 24ක් දාලා තිනවා. ඊට පස්සේ text view එක. text view කියන්නේ මෙන්න මෙතන තියෙන text එක. මේක මම දාලා තිනවා text එක email කියලා. ඊට පස්සේ text style එක bold කියලා දාලා තිනවා. color එකක් දාද්දි අර වගේ color එක දාලා තිනවා. මේක සාමාන්‍යයෙන් normal අපි code කරනවා වගේ code කරන්න තියෙන්නේ. margin button එක මේ වගේ දාලා තිනවා div 6ක්. ඊට පස්සේ ඔයාලට අලුත් එකක් මෙතනට එනවා edit text කියලා. මෙන්න මේ edit text කියන්නේ input කියන එක. මේකින් අපිට ඉන්පුට් රෝ එකක් විදිහට data ගන්න පුළුවන්. මේ edit text component එකෙන් ඒක තමයි කරන්නේ. මෙතන අපි id එකක් දීලා තිනවා. මේ id කියන එක use කරන්නේ අපි back end එකත් එක්ක ගනුදෙනු කරද්දී. මෙතන දැන් ඔයා මොනවා හරි email එකක් enter කරලා login button එක click කරාම එයා මුලින්ම මේ id එකට ඒ value එක assign කරගෙන back end එකට push කරනවා. හරිද? එතකොට එතන validate කරලා තමයි result එක display කරන්නේ. ඉතින් මේකත් අර වගේම height එක දීලා තියෙනවා. ඊට පස්සේ background color එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන hint එක. මේ hint එකෙන් කියන්නේ මෙතන දැන් ඔයාලට බලන්න පුළුවන් enter your email කියලා වචනයක් පෙන්නනවනේ. ඒක පෙන්නන්නේ මේ hint එක. ඊට පස්සේ text color එක තියෙනවා. text color hint එකේ color එක මේ වගේ දාලා තියෙනවා. මේ view කියන එකෙන් දාලා තියෙන්නේ මේ දෙක අතර space එකක් අපිට හදාගන්න ඕන නම් පස්සේ මේ view කියන එක call කරනවා. ඒක නිකන් සාමාන්‍යයෙන් normal space එකක් හදාගන්න ඕන හන්ද දාන්නේ. ඒක නිකන් db 16 වගේ space එකක් මම මෙතනට call කරලා තියෙනවා. password label එක තියෙනවා. ඒකත් අර වගේම අරකම copy එකක් දාලා තියෙන මෙතනට.
ඊට පස්සේ පාස්වර්ඩ් ඉන්පුට් එක දෙනවා. ඊට පස්සේ ඉන්පුට් ටයිප් එක පාස්වර්ඩ් කියලා මම මෙතන දාලා දෙනවා. අරක ඉන්පුට් ටයිප් එක මම මෙතන දීලා දෙනවා ඊමේල් ඇඩ්‍රස් කියලා. ඔයාලට මේ ඉන්පුට් ටයිප් ටික බලා ගන්න පුළුවන්. මෙතන මේ ටෙක්ස්ට් වලට ගියාට පස්සේ මෙතන තියෙනවා ඉන්පුට් ටයිප් එක. ඔයාලට ගන්න පුළුවන් ඕන ටික පාස්වර්ඩ් එක. ඊට පස්සේ පාස්වර්ඩ් දෙකක් තියෙනවා. නම්බර්ස් විතර නම් මේක ගන්න පුළුවන්. ස්ට්‍රින්ග් එකක් නම් මේක ගන්න පුළුවන්. ඊට පස්සේ ඊමේල් එක, ෆෝන් නම්බර්, ඇඩ්‍රස්, ටයිම්, ඩේට් මේ වගේ ඉන්පුට් ගන්නදී අපිට මෙන්න මෙතනින් ටයිප් එක බලා ගන්න පුළුවන් මේකට දාලා. හරි ඊට පස්සේ මම මෙතන ආයි ගැප් එකක් ගන්න ඕන හන්ද මේ view කියන එක දාලා තියෙනවා. ඊට පස්සේ අපි අන්තිමට බටන් එක කෝල් කරලා තියෙනවා. බටන් එකට ID එකක් දාලා තියෙනවා. බටන් එකේ width එක match parent කියලා දීලා තියෙන මේ box එකේ full width එකට connect වෙන විදියට. ඊට පස්සේ text එක login කියලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මම මෙතන design කරලා තියෙන්නේ. මේකේ අපිට තව දෙයක් කරන්න පුළුවන්. කලින් color එක use කරලා තමයි මෙතෙන්ට call කරේ. දැන් බලන්න මෙතන මේ color primary කියන එක තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. අපිට ටෙක්ස්ට් එකත් ඒ වගේ කරන්න පුළුවන්. දැන් හිතන්න මේ ලොගින් කියන එක තැන් 4-5ක වදිනවනම් අපි හැමතැනම මේ වගේ ලොගින් කීකේ ටයිප් කර කර යන්න ඕනේ නැහැ. දැන් ලොගින් කියන්නේ පොඩි වචනයක්නේ. ඒක නම් අපිට කරන්න පුළුවන්. සාමාන්‍ය ලොකු පැරග්‍රාෆ් එකක් වගේ සෙට් වෙද්දි ඒ පැරග්‍රාෆ් එක අපිට හැමතැනම ටයිප් කර කර යන්න බැහැනේ. ඒකට අපි කරන්නේ මේ string XML එකක් හදාගන්න එක. ඒකත් අර වගේම තමයි. දැන් මෙතන sample හදපු එකක් තියෙනවා. අපිට මේකෙම කොපියක් අරගෙන මෙතෙන්ට වැලියු එකක් දෙන්න පුළුවන්. දැන් මම මෙතන දාන්නම් para1 කියලා. හරිද? එහෙම දාලා මම මෙතන පැරග්‍රාෆ් එකක් ඇඩ් කරනවා. මම දැන් දිග පැරග්‍රාෆ් එකක් මෙතෙන්ට දාලා තියෙනවා. එතකොට අපිට දැන් කරන්න තියෙන්නේ මෙතෙන්ට මේ ටෙක්ස්ට් එකට මම දැන් උදාහරණයක් අරන් පෙන්නන කොහොමද මේක යූස් කරන්න කියලා මෙතෙන්ට දානවා string කියලා. string කියන එක දාලා අපි මෙතන දුන්න නම මොකද්ද? අපි මෙතන දුන්නේ para1 කියන එක. මෙන්න මේක මෙතෙන්ට කෝල් කරනවා. හරි ඔයාලට බලාගෙන උනොත් මෙන්න මේ වගේ para එක වදිනවා. දැන් මෙතන අපි මේ para1 කියන වචනේ විතරයි දුන්නේ. ඒ වුණාට අපිට මෙතන ඩිස්ප්ලේ වෙන්නේ අදාළ ෆුල් පැරග්‍රාෆ් එකම. දැන් මේක ගොඩක් ලේසි අපිට ලොකු ප්‍රොජෙක්ට් එකක් කරද්දී එකම පැරග්‍රාෆ් එක වගේ. එහෙම නැත්නම් ටෙක්ස්ට් එක එකම විදියට යූස් වෙනවා නම් අපිට හැමතැනටම මෙන්න මේ වගේ මේ string para1 කියන එක කෝල් කරන් පස්සේ අදාළ රිසල්ට් එක මෙතන පෙන්නනවා. මේකේ අනිත් වාසිය තමයි දැන් හිතන්න ඔයාලා දැන් ප්‍රොජෙක්ට් එක ඔක්කොම කම්ප්ලීට් කරලා ඉවරයි. දැන් ක්ලයන්ට් කියනවා මේ පැරග්‍රාෆ් එකේ වෙනස් වෙන්න ඕන පළවෙනි ලයින් 5 අයින් කරලා වෙන ලයින් 5ක් දාන්න ඕන. දැන් ඔයා මේක හાર્ඩ් කෝඩ් කරගෙන ගියා නම් මේ හැම ෆයිල් එකකම ඔයාලට මේ හැම එකම වෙනස් කරන්න වෙනවා. අපි මේ string එක යූස් කරන එකෙන් අපේ වාසිය තමයි මෙතනින් ඒ අදාළ ලයින් 5 අයින් කරලා මේ වගේ දෙම්මෙන් පස්සේ මෙතන පෙන්නන්නේ updated version එක. ඒ කියන්නේ එක තැනයි අපි වෙනස් කරන්න ඕන හැමතැනම මේක change වෙනවා. අර color එකත් එහෙමයි. color එකෙත් අපිට මේක මේ orange color එක නැතුව black වගේ ඉල්ලුවොත් මෙතන වෙනස් කරෙන් පස්සේ අනිත් හැමතැනම ඒ අදාළ විදිහට වෙනස් වෙනවා. ඒක තමයි මේ colors XML එතකොට string XML කියන එක අපි use කරන්නේ ගොඩක්ම. මම දැන් මෙතන කලින් තිබ්බ login එක එහෙමම තියන් දෙනවා. දැන් හිතන්න ඔයාලට මෙන්න මෙතන තියෙන එකක් string එකට දාගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ alt එකයි end එකයි එකපාර press කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ box එකක් එනවා. මෙතනින් string එක extract කරන්න තියෙන්නේ. ඊට පස්සේ resources name එක මෙතනට දෙන්න තියෙන්නේ login button කියලා මම දෙනවා. ඊට පස්සේ value එක. value එක අපි login කියලානේ තියෙන්නේ. ඒක එහෙමම තියන් දීලා මම මෙතනින් okay කරනවා. හරි. ඊට පස්සේ අපි string එකට ගියාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මේ වගේ login button එක add වෙලා තියෙනවා. ඒ විදිහට අපිට string add කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන එකම paste කරගෙන ගිහිල්ලා string add කරගන්න පුළුවන්. හරි අපි දැන් මේක run කරලා බලමු කොහොමද UI එක පෙන්වන්නේ කියලා. ඔයාලට බලාගන්න පුළුවන් මෙතන අපේ page එක පෙන්නනවා. මෙතන අපිට type කරන්න පුළුවන් කැමති විදිහට password එක type කරද්දි මේ වගේ password type එකකට පෙන්නනවා. හරි. දැන් අපි ඊළඟ step එක තමයි user login button එක click කරාම මෙතනින් toast message එක display වෙන්න හදන්න ඕන login successful කියලා. හරිද? දැන් අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. මම මෙතනින් මේක stop කරනවා. මේ button එකේ ID එකක් අපි define කරගෙන ඉන්න ඕන. දැනටමත් අපි ID එකක් හදලා තියෙනවා. අපි button එකේ ID එක තමයි btn login කියන ID එක. ඊට පස්සේ අපි දැන් මේකට දාලා Kotlin ෆයිල් එකට යනවා. දැන් activity home කියන එකේ Kotlin ෆයිල් එක තමයි home කියන ෆයිල් එක. මේ හැම XML ෆයිල් එකකටම අදාළ Kotlin ෆයිල් එකක් create වෙනවා මෙතන. ඒක create වෙන්නේ ඒ අදාළ XML ෆයිල් එකේ name එකේ. මෙතන මේ activity කියන එක කොහොමද තියෙනවා. ඒක default වෙන නම. දෙවෙනියට තියෙන එක තමයි අපේ Kotlin ෆයිල් එකේ තියෙන name එක. මෙතනින් තමයි අපි create කරගන්න යන්නේ toast message display වෙන part එක. මුලින්ම අපි button එක මෙතනට call කරගන්න ඕන variable name එකක් assign කරලා.
හරි අපි දැන් මෙතන බටන් එක යස් කරගත්ත වේරියබල් නේමයක් දී හරිද මෙතන මේ r.id ගෙනෙන් අපි ගන්නේ මෙතන XML ෆයිල් එකේ තියෙන බටන් ලොගින් කියලා අපි id නේම් එක ඒක තමයි මෙතෙන්ට කෝල් කරගන්න ඕන හරිද මෙතන හරියට නැති වුණොත් ඔයාලට මෙන්න මේ වගේ error එකක් පෙන්නනවා හරිද හරිම නම assign වුණොත් විතරයි මෙන්න මේ වගේ හරියට පෙන්නන්නේ ඊට පස්සේ අපි දැන් මේකට දාලා ෆන්ක්ෂන් එක ක්‍රියේට් කරගන්න යමු මේකින් තමයි ටෝස් මැසේජ් එක ක්‍රියේට් වෙන්නේ. අපි මේකට ටෝස් කියන එක කෝල් කරලා ඊට පස්සේ මෙතන මේ this කියන එක දාන්නේ මේ ෆයිල් එකේ කියන එක this කියන එක දාලා ඊට පස්සේ මෙතන දානවා ටෙක්ස්ට් එක. මෙතන ටෙක්ස්ට් එක දානවා login successful කියලා. මෙතන දාන ටෙක්ස්ට් එක තමයි ටෝස් මැසේජ් එකේ ඩිස්ප්ලේ වෙන්නේ. අපිට මෙතන කැමති ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි login එක successful වුණායින් පස්සේ successful කියන එක දාන්නේ. ඒක හන්දයි මම මෙතන login successful කියලා දැම්මේ. ඊට පස්සේ මෙතන දානවා show කියන එක. ඊට පස්සේ අපේ වැඩේ මෙතනින් ඉවරයි. දැන් අපි බලමු මේක run කරලා අපේ toast message එක හරියටම පෙන්නනවද කියලා. හරි. application එක load වුණා. දැන් මම මෙතනින් login button එක click කරලා බලුවම හරි. ඔයාලට බලා ගන්න පුළුවන් login successful කියලා මෙතන toast message එක display වෙනවා. අපි මේ වීඩියෝෙන් කතා කරා කොහොමද navigation එකක් create කරගන්නේ, ඒ වගේම form design එකක් create කරගන්නේ කොහොමද කියලා සහ layout කොහොමද අපි use කරගන්නේ කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ onboard screen එකක් හදලා pages අතර navigation එක කොහොමද create කරගන්නේ කියලා.